විවාහයකදී වැදගත් වෙන්නේ අවුරුදු ගානක් ආදරය කරපු එකද? එහෙම නැත්නම් කන්‍යා භාවයද? රූපමාන සැබෑ රූපයේ නවමාන දකින්නට. ඇත්තටම කන්‍යා භාවයේ තිබ්බද? සම්පූර්ණ ප්‍රශ්නයම උනේ මෙන්න මේක. ලස්සන, උගත්කම, ඒ වගේම වැදගත්කම, ඥාතිත්වය මේ හැමදේම තිබුණත් අන්තිමට ප්‍රශ්නය උනේ කන්‍යා භාවයේ තිබ්බද? කන්‍යා භාවයේ නැද්ද කියන එක. අගක් මුලක් නැති කතාව වලින් නැතුව මුල ඉඳන් කතාව පටන් ගන්නම්. සුජාතයි සමනය කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ආදරෙන් බැඳලා හිටපු දෙන්නෙක්. එතකොට මේ දෙන්න ඥාතීන් වෙනවත් එක්ක නෑනමස්සිනා විවාහයක් තමයි මේ දෙන්න අතර සිද්ධ වෙන්නේ. අවුරුදු ගාණක් ආදරෙන් බැඳලා හිටපු තමන්ගේ පෙම්වතිය වෙච්ච සුජාතව තමන්ගෙම කරගන්න සමන්ට අවස්ථාව හම්බුණත් පුංචි අත්වැරද්දක් වෙනවා. මේක අත්වැරද්දක්ද? එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක හේතුවක්ද? මංගල රාත්‍රියේදී තමන්ගේ පවිත්‍රත්වය භෞතිකව තහවුරු කරන්න සුජාතා සමත් වෙන්නේ නැහැ. මෙච්චර දවසක් තමන්ට ගොඩාක් ආදරය කළානේ. සමන් පවා සුජාතව සැක කරනවා. දෙවැනි ගමන. ඒ කියන්නේ විවාහයක නිවසට පැමිණීමේ දිනය. මේ දෙදෙනාට මේ දවස සුන්දර දවසක් වන්නේ නම් නැහැ. සුජාතව සමන්ගේ ඥාතීන් විසින් මේ කාරණාව මත විශාල වශයෙන් විවේචනය කිරීමට ලක් කරනවා. සම්පූර්ණයෙන්ම මංගල අවස්ථාව කලබලකාරී මොහොතක් බවට පත් වෙනවා. රණ්ඩු සරුවල්, දෝෂාරෝපණ, අපහාස කිරීම දහස් ගණනක් විඳ දරා ගන්නට සුජාතටත් සුජාතගේ පවුලේ පිරිසටත් සිදු වෙනවා. මේ ශ්‍රී ලංකාවේ 569 වන කථානාද සිනමා පටිය 1984 වර්ෂයේදී මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශනය ආරම්භ කළා. ශ්‍රී ලාංකීය සිංහල චිත්‍රපටි වංශ කතාවේ විශාල පෙරලියක් ඇති කරපු මැදමාවතී චිත්‍රපටයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට කුතුහලයක් ඇති මොකක්ද මේ කලබ ගැනීම පස්සේ උනේ කියලා. ඇත්ත වශයෙන් කිව්වොත් ඒ දෙන්නගේ පෞල් ජීවිතයේ මුල් අවධිය මුල් වකවානුවම ඉතාමත් ඝටනකාරී විදිහට තමයි ගත වුනේ. විශේෂයෙන්ම සමන්ගේ නිවසේ හිටියා සමන්ගේ නැන්දනිය. සමන්ගේ නැන්දනිය අවිවාහක කාන්තාවක්. ඇය අවිවාහක නමුත් ඇය ඉතාම දරුණු ලෙස මේකට ප්‍රතික්‍රියා කරනවා. ඒකට ඇයගේ අවිවාහක බව නිසා ඇයට ආපු මානසික ඝටනයක් වෙන්නත් පුළුවන් මේකට හේතු වෙන්න ඇත්තේ. ඇත්තටම චිත්‍රපටය ඇතුලේ මේක ඉතාම සියුම් ලෙස පෙන්නනවා. සමන්ගේ අම්මටත් වඩා මේකට ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ සමන්ගේ නැන්දනිය. ඒ වගේම තමයි මේ දෙනක පෞල් ජීවිතයේ මුල් අවදියේ දෙතනකට වෙලා ටික කාලයක් ගත කරන්න වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී සමන්ගේ මිතුරෙක් මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා මොකක්ද ජීවිතයේ වැදගත්ම දේ? කන්‍යා භාවයේද? ඔබේ විශ්වාසයද? ඔබේ ආදරයද? දෙවැනි ගමන චිත්‍රපටයේ සමන් සහ සුජාතාගේ චරිත වෙනුවෙන් සනත් ගුණතිලක සහ සබීතා පෙරේරා යන කැපී පෙනෙන තරු යුවළ රංගන දායකත්වය සැපයනු ලැබුවා. සිංහල චිත්‍රපටි වංශ කතාව මැදමාවතේ චිත්‍රපටි කලාවක් ලෙස එළි දැක්වීමට විශාල මෙහෙයක් කරන ලද එච්.ඩී. ප්‍රේමරත්නයන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. එතුමාගේ තවත් නිර්මාණ ලෙස කිනිහිරියා මල්, සප්ත කන්‍යා, සිකුරුලියා, මංගල තෑග්ග යන චිත්‍රපටි අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙම චිත්‍රපටියේ අදටත් අප රස විඳින ප්‍රේක්ෂක ආකර්ෂණය විශාල වශයෙන් දිනාගත් ගීත රාශියක් අඩංගු වෙනවා. මෙම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින්. चामर सैलुनावे
මේ චිත්‍රපටයේ ඉතාමත් පැහැදිලිවම පෙන්වනවා ජීවිතේ මොකක්ද වැදගත්ම වන්නේ කියලා. චිත්‍රපටයේ අපිට ප්‍රශ්නාර්ථයක් එක්ක අවසන් කරනවා. මම මුලින් අහුවා වගේම කන්‍යාභාවයේ තිබුණද නැද්ද? ඒක වැදගත් වන්නේ නෑ ජීවිතේට. වැදගත් වන්නේ ආදරය සහ විශ්වාසය පමණයි. මෙම චිත්‍රපටි ශ්‍රී ලංකාවේ ඒ කාලේ නම් පැවැතගෙන ආව මේ වැදගත් නැති චාරිත්‍රයට විශාල පහරක් එල්ල කරනවා. ඇත්තටම මේ චිත්‍රපටි නරඹන්න මම ඔබට ආරාධනා කරනවා. ඉතින් නරඹන්න දෙවනි ගමන. මේක ඇත්තටම අමුතුම අත්දැකීමක් වෙයි.